මම අද කතා කරන්න හිතුවේ අපි කවුරුත් දන්න හැබැයි යන්නේ තරම් කැමති නැති තැනක් ගැන. ඒ තමයි රෝහල. බොහෝ දෙනෙක් රෝහල දකින්නේ ලෙඩ රෝග, වේදනාව සහ බෙහෙත් සුවඳ පිරුණු ආලු තැනක් විදියට. ඒත් ඇත්තටම රෝහල කියන්නේ බලාපොරොත්තුවේ නවාතැන්වල. ඇයි මම එහෙම කියන්නේ? ලෝකයාට අලුත් අමුත්තෙක් එන සතුට මුලින්ම අත්විඳින්නේ රෝහලකදී. ඒක ජීවිතේ ලස්සනම මොහොතක්. තමන්ගේ නෑදෑයෙක් නොවුනත් රෝගියෙකුගේ ජීවිතය බේරගන්න වෙහෙසෙන දොස්තරලා, නර්ස්ලා සහ සේවක මණ්ඩලය අපිට පෙන්වන්නේ උතුම් මනුෂ්‍යත්වය. රෝහලක ඉන්න එක පැයක් වුණත් අපිට කියාලා දෙන්නේ සෞඛ්‍ය කියන්නේ මොන තරම් වටිනා සම්පතක්ද කියන එක. අපේ වගකීම අපි රෝහලකට යන්නේ රෝගියෙක් බලන්න වෙන්න හෝ ප්‍රතිකාර ගන්න වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම රෝහලේ නීති රීති රකින්න එක, එහි නිහඬතාවය රැක ගන්න එකත් අපේ වගකීම වෙන්න ඕන. මොකද ඔබේ පුංචි සහයෝගය තවත් රෝගියෙකුගේ ජීවිතයක් සුවපත් කරන්න ලොකු ශක්තියක් වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රෝහලක් කියන්නේ වේදනාව සමනය කරන, බලාපොරොත්තු අලුත් කරන මනුෂ්‍යත්වයේ මන්දිරයක් කියන එක.